Hello guys, ඉතින් ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා Cash Mind YouTube channel එකට. ඉතින් අද මම වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ ඔයා ෆෝන් එක අල්ලන්නෙවත් නැතිව මාසෙට රුපියල් 50000ක වගේ passive income එකකට. ඒ කියන්නේ ඔයාගේ ජීවිත කාලෙටම ඔයා කිසිම වැඩක් නොකර ඔයාගේ passive income එකකට මාසෙට රුපියල් 50000ක වගේ income එකකට ඔයාලා කොහොමද යන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. මම වීඩියෝ එකේ A to Z කියලා දෙනවා ඔයාලා කොහොමද මේකෙන් මාසෙට 50000ක් ඔයා කිසිම වැඩක් නොකර earn කරන්න කියලා. අඩුම තරමේ ඔයාගේ ෆෝන් එකවත් අල්ලන්නේ නැතුව. හරි, එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හරි, ඉතින් මේ වැඩේ තමයි ඔයාලා හැමෝම දන්න රාවණා ට්‍රේඩින්. ඉතින් රාවණා ට්‍රේඩින් කියපුව ගමන් දුවන්න එපා. ඔයාලට රාවණා ට්‍රේඩින් ගැන තාම කිසිම හරි දැනුමක් නැහැ. ඉතින් ඔයාලා පර්සනල් ට්‍රේඩින් කරන විදිහයි රාවණා බොට් එක through ට්‍රේඩින් කරන විදිහයි වෙනස්කම් දෙක තමයි මම ඔයාලට ඒ දෙක කම්පෙයාර් කරලා මේ වීඩියෝ එක කරන්න ආවේ. ඉතින් මේකේ මම එවිඩන්ස් එක්ක ඔයාලට පෙන්නලා තියෙනවා ප්‍රූෆ්ස් එක්ක කොහොමද ඔයා රාවණා ට්‍රේඩින් එක හරහා මාසෙට මේ ගාන earn කරන්න කියලා. ඉතින් රාවණා ට්‍රේඩින් කියපු ගමන් බය වෙලා වීඩියෝ එකෙන් දුවන්න එපා. අනිත් බොට්ස්ලා වගේ නෙමෙයි. දැන් මේක අපේ ලංකාවේ හදපු බොට් එකක්. ඔයාලට අනිවාර්යෙන් මේ ඉන්කම් එකකට යන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක මුල ඉඳලා අගට බලලා ඔයාලගේ අදහස් යටින් කමෙන්ට් කරන්න. ඔයාලට ඕනම අදහසක් කමෙන්ට් කරන්න අයිතිය තියෙනවා යට කමෙන්ට් සෙක්ෂන් එකේ. එහෙනම් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් කරන්න. එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එකේ මොකක්ද වෙන්නේ කියලා බලන්න. ඉතින් හරි guys, ඔයාලට දැන් බලා ගන්න පුළුවන් personal trading versus ravana bot trading. ඉතින් මේකෙදි වෙන දේ මම සම්පූර්ණ මේ ડોකියුමන්ට් එක ආශ්‍රයෙන් ඔයාලට මම කියලා දෙන්නම්. ඉතින් පර්සනල් ට්‍රේඩින් කියන්නේ ඔයා ඔයාගේ බයිනෑන්ස් එකේ ඔයා තනියෙන් ට්‍රේඩ් කරන එක. ඒ කියන්නේ ඔයා එක්ක ඇනලයිස් කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කාගේ හරි සිග්නල් එකකට ට්‍රේඩ් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් වෙන ඩිස්ඇඩ්වාන්ටේජස් ටිකක් මම ඔයාලට කියන්නම්. requires deep market knowledge and technical analysis skills. ඒ කියන්නේ ඔයාලට මාකට් එක ගැන ගැඹුරු දැනීමක් සහ ටෙක්නිකල් ඇනලයිසිස් ස්කිල් එකක් තියෙන්න ඕනේ. කියන්නේ ඔයාලට ටෙක්නිකල් ඇනලිසිස් හොඳට පුළුවන් වෙන්න ඕනේ සහ මාකට් එක ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් emotion driven decisions can lead to losses. ඉතින් ඒ කියන්නේ ඔයාගේ emotions එක්ක ඔයා ඉන්න මානසික තත්ත්වයක් එක්ක. ඒ කියන්නේ ඔයා බය වෙනවා වෙන්න පුළුවන් ට්‍රේඩ් එක ලොස් යද්දී. ඒ වගේ දේවල් ඔයාගේ කෑදරකම වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් එහෙම නැත්නම් ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඔයා මොකක්ම හරි ප්‍රශ්නයක් නිසා ඔයා දාලා තියෙන ට්‍රේඩ් එකක් දිහා ඔයා බලද්දී ඔයාට ඒක ඉක්මනට ක්ලෝස් කරලා දැන් ලොස් පිට යනවා නම් ට්‍රේඩ් එක මොකක්ම හරි හේතුවක් මත යටට ඇවිල්ලා ආයි අප් වෙන ට්‍රේඩ් එකක් නම් ඒ ට්‍රේඩ් එක ලොස් යන ටයිම් එකට ඔයා ඒකට බය වෙලා ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොස් එකේ තියදී ක්ලෝස් කරන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි time consuming as markets require continuous monitoring. ඒ කියන්නේ ඔයාගේ ටයිම් එක ඔයා දවසේ ඔයා වෙන වැඩකට යොදවන්න තිබ්බ ටයිම් එක ඔයා වෙන ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් ඔයාට වෙන වැඩ තියෙනවා ජීවිතේ. ඒ වැඩ ටිකට තියෙන ටයිම් එක ඔයාට මේකත් එක්ක මේකට ලොකු ටයිම් එකක් තියෙන්න ඕනේ. ඔයා ටෙක්නිකල් ඇනලයිසිස් කරනවා නම් එහෙම නැත්නම් ඔයා තනියෙන් ට්‍රේඩ් කරනවා නම් ඔයා මාකට් එක දිහා බලාගෙන ඉන්න ඕනේ. ඉතින් එතකොට ඔයාගේ ජීවිතේ ලොකු ටයිම් එකක් මේකට වෙන් කරන්න ඕනේ. ඉතින් අපි යමු ඊළඟ එකට. difficult to react instantly to sudden price movements. ඒ කියන්නේ ඔයාට හදිස්සියේ ඔයා මාකට් එක දිහා බලාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් හදිස්සියේ මොකක් හරි price එක move වෙනවා නම් මාකට් එක volatile time එක නම් ඔයාට ඒකට ට්‍රක් ගාලා react කරන්න time එකක් නැති වෙන්න පුළුවන්. ඔයා වෙන ගමනක් යන ගමන් trade එකක් දැම්ම වෙන්න පුළුවන්. එතකොට හදිස්සියේ signal එකක් දුන්න කෙනෙක්ගෙන් ඔයා අරගෙන trade එක දැම්ම වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට හදිස්සියේ ඔයා ගමනක් යද්දී ඒ ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න ටයිම් එකක් නැති වෙන්න පුළුවන්. එයා ගෲප් එකේ දාලා ක්ලෝස් කරන්න කියලා. හැබැයි ඔයා ඒක දකලා නැති වෙන්න පුළුවන්. ඒ අදාළ ටයිම් එකේ පහුවෙලා ඔයා ඒක ක්ලෝස් කරනවා වෙන්න පුළුවන්. එතකොට ඔයා ලොස් වෙන්න පුළුවන් ඔයාගේ තියෙන මනි ටික. ඉතින් අපි බලමු රාවණා බොට් ට්‍රේඩින් වල බෙනිෆිට්ස් ටික. ඉතින් 24/7 ට්‍රේඩින්. ඒ කියන්නේ දවස් 7ම පැය 24ම ට්‍රේඩ් එන්ට වෙන්න පුළුවන්. හැම ටයිම් එකකම අපි එන්ට වෙලා ට්‍රේඩ් එක දානවා. මොකද අපේ ඇනලයිසර්ස්ලා පැය 24ම ශිෆ්ට් එකට මාකට් එක දිහා බලාගෙන ඉන්නේ.
ස්පීඩ් ඇන්ඩ් එෆිෂන්සි. ඉතින් ඔයාගේ ට්‍රේඩ් එක හදිසිය ක්ලෝස් කරගන්න ඕනොත් අපිට ඔයාට කතා කරලා කියන්න ඕනේ මේක ක්ලෝස් කරන්න කියලා. මොකද අපේ බොට් එක through අපිට ඒක ක්ලෝස් කරන්න පුළුවන් ට්‍රේඩර්ස්ලට. ඉතින් මේ ට්‍රේඩර් කෙනෙක් ක්ලෝස් කරද්දී ට්‍රේඩ් එක ඔයාගේ බොට් එකෙනුත් ඔයාගේ Binance එකෙනුත් ඔටෝමැටිකලි ඒ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. ඉමෝෂන් ෆ්‍රී ට්‍රේඩින්. ඉතින් මේකෙදී ඇනලයිසර්ස්ලා ගොඩක් එකතු වෙලා ප්‍රොෆෙෂනල් ඇනලයිසර්ස්ලා එකතු වෙලා තමයි මේක ට්‍රේඩ් කරන්න. එතකොට ඉමෝෂන්ස් එක්ක අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. යාලා ට්‍රේඩින් හොඳට එක්ස්පීරියන්ස් කරපු මාකට් එක ගැන හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන ඔයාලා වගේ. ඉතින් අපි දැන් අපි නෝමල් ගිහිල්ලා ට්‍රේඩ් කරද්දී අපිට තියෙන බය එයාලට නෑ. එයාලා දන්නවා මාකට් එක මොකක්ද වෙන්නේ සහ මෙතනදී ක්ලෝස් කරොත් අපිට ආපහු ඒ ලොස් එක කවර් කරන්න පුළුවන් කියලා එයාලා දන්න නිසා එයාලා මාකට් එකට බය වෙන්නේ නැහැ. එතකොට එතන ඔයාලට ඒ වාසියක් තියෙනවා. ඉතින් බැක් ටෙස්ටින් ඇන්ඩ් ඔප්ටිමයිසේෂන්. ඉතින් චාට් එක එයාලට හොඳ ස්ට්‍රැටජීස් කලින් තිබ්බ හිස්ටරිකල් ඩේටා ඒවා බලලා එයාලට හොඳ එන්ට්‍රීස් වලට යන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි මල්ටි ටාස්කින්. ඉතින් එයාලට මොනිටර් කරන්න පුළුවන් මල්ටිපල් ඇසෙට්ස් ඇන්ඩ් ට්‍රේඩ්ස්, මල්ටිපල් ස්ට්‍රැටජීස්. ඉතින් ගොඩක් අය ඉන්නවා අපේ ට්‍රේඩර්ස්ලා, ගොඩක් අය ඉන්නවා ඇනලයිසර්ස්ලා. එයාලට මොනිටර් කරන්න පුළුවන් ගොඩක් මල්ටිපල් ඇසෙට්ස් සහ මල්ටිපල් ස්ට්‍රැටජීස්. ඉතින් එක එක ස්ට්‍රැටජීස් වලට ට්‍රේඩ් කරන්න පුළුවන් සහ එකම ඇනලයිසිස් එක. කියන්නේ එක්කෙනෙක්ගේ මතයකට දාන ට්‍රේඩ් එකක් නෙමෙයි. මෙතන ඉන්න ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා 3 දෙනෙක් ගත්තොත් ඒ 3 දෙනාම බලලා දාන එකක්. දැන් අපේ උදාහරණයකට අපේ 10 දෙනෙක් ඉන්නවා කියන්නකෝ ට්‍රේඩර්ස්ලා. එතකොට දවසේ පැය 8න් 8 ෂිෆ්ට් එකට 3 දෙනා තමයි ඉන්නේ. එතකොට මේ 3 දෙනාම බලලා තමයි ඔයාලගේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ. ඉතින් රාවනා බොට් එකේ රෙජිස්ට්‍රේෂන් එක කරන විදිය මම ඔයාලට පෙන්නන්නම්. රෙජිස්ට්‍රේෂන් එක කරන්නේ ඔයා යන්න ඕන ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා රාවනා බොට් එකේ ලින්ක් එක. මෙතනට ඔයාගේ ෆුල් නේම් කියන තැනට ඔයාගේ නේම් එක එන්ටර් කරන්න. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් කියන තැනට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක එන්ටර් කරන්න. ෆෝන් නම්බර් කියන තැනට ඔයාගේ ෆෝන් නම්බර් එකේත් එක්කම පාස්වර්ඩ් එකක් දෙන්න. රෙෆරල් කී කියන තැන ඔයා ලින්ක් එකෙන් යනවා නම් ඔටෝමැටිකලි රෙෆරල් කී එක වැටිලා ඇති. එහෙම නැත්නම් ඔයාගේ අප්ලයිනට මැසේජ් එකක් දාලා අහන්න එයාගේ රෙෆරල් ලින්ක් එක. ඉතින් රාවනා බොට් සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන්ස් ටික තමයි මම ඔයාලට දැන් ගෙනාවේ. ඉතින් බිගිනර් ලෙවල් එකේ ඔයා ගන්නවා නම් සබ්ස්ක්‍රිප්ෂන් එක මිනිමම් ඩිපොසිට් එක $30. ඒ කියන්නේ ඔයාට $30ක පේමන්ට් එකක් කරන්න ඕනි බොට් එකට රෙජිස්ටර් වෙන්න. ඉතින් ඒක දවස් 180ක් එහෙම නැත්නම් මාස 6ක් වැලිඩ් ඔයාගේ ඒ ප්ලෑන් එක. එතකොට ඔයාගේ දවස් 180ක් යනකම් ඔයා වෙන පේමන්ට්ස් කරන්න ඕනේ නැහැ. ඔයාගේ බොට් එක ඔටෝමැටිකලි රන් වෙනවා. ඉතින් 15% ෆී කියන්නේ ඔයාට එන ප්‍රොෆිට් එකෙන් 115ක ෆී එකක් ගන්න එක විතරයි. උදාහරණයක් $100ක් ප්‍රොෆිට් වුණොත් ඔයා $15ක් අපිට පේමන්ට් එකක් කරන්න ඕන. ඉතින් ඒක ඔටෝමැටිකලි බොට් එක through කැපෙනවා. ඔයාගේ Binance එකෙන් නෙමෙයි. ඔයා ඒක රීචාර්ජ් එකක් බොට් එකට දාලා තියෙන්න ඕනේ. ඉතින් yearly plan එක ගත්තොත් ඒක USDT 60යි අවුරුද්දක් ඔයාට වැලිඩ් ඒ ප්ලෑන් එක. ඒකත් 15% ෆී එකක් තමයි යන්නේ. ඉතින් රාවනා බොට් එකේ ප්‍රොෆිට් ටේබල් එක හොඳම කතාව මේක. රාවනා බොට් එකේ ප්‍රොෆිට් ටේබල් එක මම ඔයාලට අරගෙන ආවා. if you deposit $100 ඒ කියන්නේ ඔයා $100ක් අරගෙන ඔයා බොට් එකට ආවොත් බලන්න පළවෙනි දවසේ ඔයාට බැලන්ස් එක $100ක් තියෙනවා. අපේ ටාගට් එක ඩේලි මිනිමම් $3. ඒ කියන්නේ 103. ඔයා $3ක ටාගට් එකට. ඉතින් මේක වැඩි වෙන්න පුළුවන්. $3ක ටාගට් එකකට ඔයා ගියොත් එදා දවසේ ඔයා $103ක්. දෙවනි දවසේ $3.09. ඉතින් තුන්වෙනි දවසේ $3.18ක්. හතරවෙනි දවසේ $3.28ක්. එහෙම ඔයාට ඇවිල්ලා ඔයාට පුළුවන් මාසේ අන්තිම වෙද්දි දවස් 30 අන්තිම වෙද්දි ඩේලි ඉන්කම් එක $7කට වඩා වැඩි ගාණක් ගන්න සහ මාසේ අන්තිම වෙද්දි ඔයාගේ $100 $243ක් දක්වා අප් කරගන්න. ඉතින් අපි යමු මේකේ රෙෆරල් කමිෂන් වලට. ඉතින් ඔයාලට රෙෆරල් කිව්වහම ඔලුවට එන වැති දෙයක් අර අනිත් රෙෆරල් කරන වෙබ්සයිට්ස් වගේ කියලා. ඉතින් නැහැ මේක normal Binance එකේ රෙෆරල් සිස්ටම් එකක් තියෙන. Binance එකේ කවුරු හරි කෙනෙක්ට හඳුන්වලා දෙනවා නම් Binance එකේ රෙෆරල් කමිෂන් එකක් පේ කරනවා. ඉතින් අන්න ඒ වගේ කමිෂන් එකක් තමයි අපේ බොට් එක හරහාත් වෙන්නේ. ඉතින් වීඩියෝ එක කන්ටිනියු කරලා බලන්න. ඉතින් ඔයාලට අර වැරදි මැසේජ් එකක් ඔලුවට යන නිසා තමයි
මැද්දෙන් මම මේ වොයිස් කැල්ල ඇඩ් කරේ. රෙෆරල් කමිෂන් එක ගත්තොත් රෙෆරල් කරන අයට ලෙවල්ස් දැයි මේ කර පිරමිඩ් කියන්න එපා. මොකද රෙෆරල් කියපු ගමන් හැමෝම හිතන්නේ පිරමිඩ් කියලා. ඉතින් පිරමිඩ් නෙමෙයි. ඔයාට මේක සිස්ටම් එක බැලුවාම තේරෙයි. ඉතින් මේක කාට හරි කෙනෙක්ව අඳුන්වලා දෙනවට එයා ට්‍රේඩ් කරන ගානෙන් අපේ 115ක් කම්පැනි එකට කපා ගන්නවා. ඒ කපා ගන්න ගානෙන් කමිෂන් එකක් එයාට ඉන්ට්‍රොඩියුස් කරපු කෙනාට ඒක දෙනවා. ඉන්වයිට් කරපු කෙනාට. ඉතින් ලෙවල්ස් 5කට තියෙනවා. ඉතින් බිගිනර් ලෙවල් එක ගැන කිව්වොත් බිගිනර් ලෙවල් එකේ ඔයා රෙෆරල් 0 සිට 5 දක්වා ඔයා කරලා නම් ඔයාට බිගිනර් ලෙවල් එක තියෙන්නේ. ඉතින් ඉන්ෆ්ලුවෙන්ෂල් ලෙවල් එක ඔයාට රෙෆරල් 6 ඉඳලා රෙෆරල් 15 දක්වා කරොත් ඔයා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. ඇම්බැසඩර් ලෙවල් එක ඔයා රෙෆරල් 16 ඉඳලා රෙෆරල් 30 දක්වා කරොත් ඔයා ඇම්බැසඩර් කෙනෙක්. චැම්පියන් ලෙවල් එක රෙෆරල් 31 සිට රෙෆරල් 50 දක්වා කරොත් ඔයා චැම්පියන් කෙනෙක්. මාස්ටර් ලෙවල් එක රෙෆරල් 51 ඉඳලා රෙෆරල් ලක්ෂ වෙනකම් තියෙනවා. ඉතින් රෙෆරල් ලක්ෂයකට වැඩි අයට අපි වෙනම ඒජන්ට් කියලා වෙනම පෝස්ට් එකක් දෙනවා. ඉතින් රෙෆරල් ලක්ෂයකට වැඩි කරන අය ඉන්නවනම් එයාලට එහෙම පෝස්ට් එක අපි දෙනවා. ඉතින් ලෙවල් වලට ඔයාට කමිෂන් බෙදෙන විදිය තමයි මම ඔයාලට ගෙනාවේ. ඉතින් කොහොමද ලෙවල් වලට කමිෂන් එක බෙදෙන්නේ? ඉතින් මේ 0.0 කියලා තිබ්බට ගණන් ගන්න එපා. ඒක මම ඔයාලට කියලා දෙන්නම්. 15 අපිට කම්පැනියකට එන 15% ප්‍රොෆිට් එකෙන් ඒක ඩිවයිඩ් වෙනවා අදාළ කට්ටියට. ඉතින් අදාළ රෙෆරල් කරන අයට. ඉතින් ලෙවල් 1 රෙෆරල් කෙනෙක් ඉන්නවනම් බිගිනර් ලෙවල් එකේ ඉන්න කෙනෙක්ට 115ක කමිෂන් එකක් එනවා කම්පැනියකට එන කමිෂන් එකෙන්. කම්පැනියකට එන 115න් 115ක් ඔයාලට එනවා ලෙවල් 1 එකේ කෙනෙක් නම්. ලෙවල් 2 එකේ වාට රෙෆරල් කෙනෙක් නම් 110ක කමිෂන් එකක්. ලෙවල් 3 එකේ කෙනෙක් නම් 107ක කමිෂන් එකක්. ඉතින් ඉන්ෆ්ලුවෙන්ෂල් ලෙවල් එකේ වා ඉන්නවනම් ලෙවල් 1 එකේ වා කරපු රෙෆරල් කෙනෙක් ට්‍රේඩ් කරලා කම්පැනියකට එන 115න් 118ක් ඔයාට ලෙවල් 2 එකේ කෙනෙක්ට එක්කෙනෙක්ගෙන් 112ක් ඔයාට ලෙවල් 3 එකේ එක්කෙනෙක්ගෙන් 110ක් ඔයාට. ඉතින් ඔය ඇම්බැසඩර් ලෙවල් එකේ ඉන්නවනම් ලෙවල් 1 රෙෆරල්ස් ලගෙන් 120ක් ඔයාට, ලෙවල් 2 රෙෆරල්ස් ලගෙන් 115ක් ඔයාට, ලෙවල් 3 රෙෆරල්ස් ලගෙන් 112ක් ඔයාට. ඒත් වගේම ඔයා චැම්පියන් ලෙවල් එකේ ඉන්නවනම් ලෙවල් 1 රෙෆරල්ස් ලගෙන් ඔයාට 125ක් හම්බෙනවා, ලෙවල් 2 රෙෆරල්ස් ලගෙන් 118ක් හම්බෙනවා, ලෙවල් 3 රෙෆරල්ස් ලගෙන් 115ක් හම්බෙනවා. ඒත් එක්කම මාස්ටර් ලෙවල් එකේ ඉන්නවනම් ලෙවල් 1 රෙෆරල් ලගෙන් 130ක්, ලෙවල් 2 රෙෆරල්ස් ලගෙන් 120ක්, ලෙවල් 3 රෙෆරල්ස් ලගෙන් 118ක් වගේ ඔයාට කමිෂන් එකක් හම්බෙනවා. ඉතින් උදාහරණයක් විදිහට දැන් කම්පැනියකට 115 ආවේ ඩොලර් 100යි කියලා හිතන්න. ඒකෙන් 115ක් බිගිනර් ලෙවල් එකේ ලෙවල් 1 ඉන්න කෙනෙක්ට එනවා. ඉතින් ඒ කියන්නේ ඩොලර්ස් 15ක කමිෂන් එකක්. කම්පැනියකට 100ක් ආවොත් බිගිනර් ලෙවල් එකේ ලෙවල් 1 එකේ ඉන්න කෙනෙක්ගෙන් කම්පැනියකට 100ක් ආවොත් එයාට ඩොලර්ස් 15ක් දෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි. ඒ වගේම මාස්ටර් ලෙවල් එකේ ඉන්න කෙනෙක් නම් එයාට ඩොලර්ස් 30ක් දෙනවා. අන්න ඒ වගේ තමයි මේකේ ඩිවයිඩ් වෙන්නේ බැලන්ස් එක. ඉතින් රාවණා බොට් ප්‍රොෆිට් ප්‍රූෆ්ස් ටික තමයි මම ඔයාලට ගෙනාවේ. දැන් මේ ළඟ අපේ මයගේ ප්‍රොෆිට් ප්‍රූෆ්ස් ටික $85, $38, $38, $8, $96, $43. ඉතින් ඇනලයිසිස් වල ප්‍රූෆ් ටිකක් සහ $29 ප්‍රොෆිට්. ඉතින් ඒව ටිකක් තමයි ගෙනාවේ. ඉතින් රාවණා බොට් ෆීඩ්බැක්ස් ටිකක් ඔන්න මේකෙම තියෙනවා. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. ඔයාලා බලලා ඔයාලා කැමති නම් මීට වඩා ඩීටේල්ස් ඕන නම් ඔයාලට බයිනෑන්ස් ගැන ලොකු දැනුමක් නැති අය නම් එයාලට ඊට වඩා ඩීටේල්ස් ඕන් නම් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න මගේ WhatsApp එකට. WhatsApp නම්බර් එක යට තියෙනවා. එහෙම නැත්නම් මගේ WhatsApp group එකක link එක තියෙනවා. ඒ group එකේ link එකට ඒ වගේම අපේ agents ලාගේ WhatsApp group වල link තියෙනවා. ඒවට join වෙලා ඒව ගැන update එක ගන්න. එහෙනම් හැමෝටම good luck.